friends, welcome back. Another channel. Ada අපි හොල්මන් කැලකට තුලින් යන්නේ මේ ගම්මාසින් කියනවා මේ කැලෑත් අපි කැලෑවේ හොල්මන් ඉන්නවා කියලා අපි දැන් එයා ඒ හොල්මන් බලන්න පුළුවන් වුණා හොල්මන් ගෙදරකුත් තියෙන කියලා පොඩි ආරංචියක් පුළුවන් වුණොත් අපි ඒකටත් යනවා ඒ වගේම දැන් අපි ඒක එක්ස්පෙරිමන්ට් එකක් කරන්න අපි චාලි කාසිය භූතය එක්ස්පෙරිමන්ට් කියනවා අපි වීඩියෝත් එක්කම ඉන්න ඒ වගේම අපේ ටීම් එක අදුන්නලා දුන්නොත් මේ ඉන්නේ චමෝදි මේ ඉන්නේ ගෙසදි ලොකුවා ඉන්නේ කවිසි ඒ වගේම වොයිස් ටීම් එක ගැන කියලා දුන්නොත් මේ ඉන්නේ ලෙෂාන් මේ ඉන්නේ අපේ මගේ ආදරේ සහෝදරයා තෙනුල් මේ ඉන්නේ ඉමේජ් ඒ වගේම මේ ඉන්නේ යුනාල් මේ ඉන්නේ අපේ ළමයි ටික ඒගොල්ලෝ අපි ගෙදරින් දාලා යන්නේ නැත්තනෝ කිව්වොත් මේ ඉන්නේ ඒ අපේ නෑදෑ ටීම් එකේ ඉන්නේ ලොකුම කෙනා නෑදෑ උන්ගේ ගෙදරක් තියෙනවා ඒකෙන් අපි දාලා යන්නේ ඒගොල්ලෝ මේ පොඩි කට්ටිය එක්ක යන්න බෑ මේ ගමන හරිද හෙලෝ ගයිස් කොහොමද දැන් අපි කැලේට ඇතුල් වෙන්න යන්නේ එහෙනම් වීඩියෝ එකෙන් සෙට් වෙමු දැන් පේනවනේ පැය 3ක විතර අපි මේ ගමන ආවා නමුත් අපේ කට්ටිය දැන් මේ මග නැවතිලා ඉන්නේ පේනවා ඇතිනේ මේ කට්ටිය බිම ඉඳගෙන පේන්නෙත් නෑ පේනවනේ හරි එහෙනම් අපි සෙට් වෙමු හරි එහෙනම් අපි යන් කැලේ ඇතුළට ඔයාලට පේනවා ඇති ගායිස් මේගොල්ලෝ කවදාවත් හරියට වෙලාවට වැඩක් කරන්නෙත් නෑ ඒ වගේම පැයක් පරක් වෙලාද ගමන ආවේ පේනවනේ ඔයාලට මේ බලන්න මේ පොඩි එක්කෙනෙකුත් එනවා එයාව අපි මග ගෙදරකින් දාලා යන්න ඉන්නේ ඒ වුණාට මේ කැලේ ඇතුලේ කිසිම තැනක් හොයාගන්න අපිට බෑ එයාව ගෙනියන්නේ කොහොමද කියලා තමයි අපි කල්පනා කරේ නමුත් අපි කොහොම හරි එයාව ගෙනියනවා අපි වීඩියෝ එකෙන් හම්බෙමු පේනවනේ මේ ගෑල්ලමෙන් එක්කන් අහම් තියෙන පුදුම වදයක් ගයිස් ඉතින් පේනවද ගායි අපි දැන් අපි කෑ යනවා අපි කොහොමද ඉන්නේ අපේ කැමරා බෝයි යනවා කැමරා බෝයි මම නෙමෙයි කැමරා බෝයි මමයි මේක සංවිධානය කරේ ගයිස් මෙයා නෙමෙයි මේක සංවිධානය කරේ මෙයා මෙතන ලොක්කෝ වගේ හිටියට මමයි මේ ඔක්කොම කරේ මමයි මෙතන සබ හෙලෝ ගයිස් ඔයාලට පේනවා ඇති මේක කාලෙකින් හදපු නැති ගෙදරක් මේ පේනවනේ තනකොළත් මේ පස් කැට මේ බලන්න අන්තිමේදී මේ බලන්න කට්ටිය මේ බලන්න කළුවර කාමර තියෙන්නේ අපිට මේක ඇතුලේ අද රෑ ඉන්න බෑ අපි ඒ හින්දා කැලේ කැම්ප් එකක් ගහන්න තීරණය කරා මොකද මේක ඇතුලේ වවුල්ලු තියෙනවා මේ පරණ ඇඳුම් තියෙනවා අපිට පේනවා මේ හරිද හරි එහෙනම් අපි එහෙනම් අපි දැන් කැලේ ඇතුලේ කැම්ප් එක ගහමු මොකද මෙතන කැම්ප් ගහන්න බෑ පේන වවුල්ලු හෙනට ඉන්නවා මෙතනට යන්නවත් බෑ අපිට මේ බලන්න මෙතන රෑ ඉන්න බෑ මෙතන රෑ අපිට ඉන්න බෑ එතන කිව්වොත් පේනවනේ කට්ටියම බයලා ඉන්නේ අපේ ටීම් එකේ ඒ හින්දා අපි කැලේ ඇතුලට ගහමු වවුල්ලු කෑවොත් තවත් ලෙඩක් නෑ ගයිස් ඒ හින්දා අපි වෙනම ගමු නේද චෙනුක අනිවාර්යෙන් අපි ඔයාලට කැලේට ගිහිල්ලා වීඩියෝ එක ගන්න දෙකක් විතර අපි ඇවිද්ද කැලේ ඇතුලේ ඔව්වනේ මහා පේනවනේ ගයිස් ගෑල්ලම ගෙනාවම තියෙන වදේ පේනවනේ ගයිස් මේ කැලේ හරිම පාරක් වන්දේ අපි පාරවල් හදලා යන්නේ කෙලින්ම ලොකු කේල් පඳුරකුත් තියෙනවා සමහරවිට අපිට මේකෙන් අද කැම්ප් එකේ ගිනි මැලේට උදව් වෙන්නේ මේ කේල් පඳුරේ තියෙන කේල් මේවා ඔයගොල්ලෝ පේනවා ඇති මේ බලන්න ලොකු කැලයක් තියෙන්නේ ලොකු වනාන්තරයක් කාඩවත් අර අපේ කට්ටිය එපා විහිළු කරනවා අපිට පේනවා ඇති ලොකු කැලයක් තියෙනවා වලට පේනවනේ ආයිතින් මෙතනින් අපිට යන්න බෑ අපිට දැන් හෙට ගයිස් අපි පොල් ගෙඩියක් හම්බෙලා තියෙනවා අපිට ඒක අද රෑ කෑමටත් ගන්න පුළුවන් එතන කිව්වොත් අපි වැඩි කෑම ගෙනාවෙත් නෑ රෑට මොකද මේක ඇතුලේ තෙල් කෑම කන්න බෑ මොකද යක්කු පෙරේතෝ ඉන්නේ තේනන්නේ අපි මෙතන තෙල් කෑම කෑවොත් බුෂ් තමයි හරිද තේරුණානේ හරි අපි යල්ලමයි කෑ ගහන්න එපා හරි එහෙනම් අපි වීඩියෝ එකෙන් හම්බෙමු ඊ අඩේකෝ චෙනුක අයියා චෙනුක හෙලෝ කොහෙද ගයිස් අපේ කෙනෙක් වි බලනවා චෙනුක අයියේ ගසුරුවක් නැග්ගද චන්ද්‍රපාල අයියේ මේ කොහෙද හලෝ යන්නේ කොහෙද යන්නේ හොඳ තැනක් හොයන්න මේ කවුරුත් නැති තනි කැලේ පිස්සුනේ කරන්න අපි මේ හොයනවා හතර වටේ පේනවනේ ආයිස් මේ පිස්සු අංහා වලට පේනවා ඇදිනේ මේ පේන
මේ පේනවනේ ආගයිස් මේ පොල් ගාස් නම් තියනවා ගායිස් ඇත්ති වෙන්න. මම හොද පොට්ටක් ගත්තා අපි එතනට යන්න යන්නේ. බලමු. ගායිස් අපිට මේ චන්ද්‍රපාල අයියව නම් හම්බුණා. ඒ වුණාට ඊළඟට කවුරු වතුර දහන් වේද කියලා අපිට කියන්න බෑ. චන්ද්‍රපාල අයියා. අපි ටීම් එක චන්ද්‍රපාල අයියා මේ කට වහගෙන ඉන්නවද? ගායිස් දැන් වෙලාව 6:00ට විතර ඇති. ඔයාලට පේනවද අපි කැලේ වෙනම පැත්තකට ආවා. අර පැත්තේ අපිට ඉන්න බෑ. මේ පැත්තේ පොල් ගසුත් වැඩි. මේ පැත්තේ ඉලුක් ගස් වැඩි. අපෝ කොහොම හරි මේ පැත්තේවත් ඉන්න බලනවාද? ඔයාලට මේක අක්කර 25ක 30ක එච්චර ලොකු කැලයක්. අපිට මේකේ යන්න තැනක් ඉන්න තැනක් අපි ආපු පාරක්වත් අපි දන්නේ නැහැ තාම. අපි වීඩියෝ එකෙන් හම්බ වෙනවනේ චන්ද්‍රපාල අයියා පොඩි වැඩක් කරන්න ගිහිල්ලා කැලේ ඇස්සට අරක් කරලා දැන් මේ නෙමෙයි හලෝ මම ජෙනුකා යන්නේම. හරි කොහොම හරි එයා දැන් මේ වැඩේ කරලා ඉවරලා දැන් වතුර බොනවා. එයා පී කරන්න ගිහිල්ලා යාළුවනේ. සද්ද ගන්න එපා පොඩ්ඩක් ඉන්න. ඇහුණාද අඩි සද්දේ? එනවා. ගායිස් අපිට දැන් කැලේ ඇතුළට ඇවිල්ලා පැය 3ක් විතර එනවා. අපිට දැන් අඩි සද්ද එක සද්ද රැහැයියන්ගේ සද්ද වගේ දේවල් ඇහෙන්න ගත්තා. මොනවා වුණත් අපි දැන් කොහොමත් මේ කැලේ ඇතුළේ අද කැම්ප් එක ගහනවා. අපි අද යන්නේ නැහැ මේ කැලෙන්. බය වෙන්න එපා. චෙනුකයියේ මොකද්ද සද්දේ? ඔයා හිතන්නේ? ඒක සතෙක්ගේ සද්දයක් නන් නෙමෙයි. මේකේ ගායිස් අద్భుත සිද්ධි පිරිසක් වල ජීවීනේ නේවා වගේ ගොඩක් දේවල් තියෙනවා. හරි එහෙනම් අපි යන්න. පේනවනේ ගායිස් මේ කැලේ ඇතුලේ නියගලක් තියෙනවා. නියගල මල් මේ කැලේ ඇතුලට අපිට යන්න බෑ මොකද මේක දැඩි රක්ෂිතයක් රජේ. ඒ වුණත් මේක ඇතුලේ තියෙන දේවල් අපිට කපන්නත් බෑ. අපිට වැටලා තියෙන කෝඩු වලින් තමයි කැම්ප් එක ගහන්න වෙන්නේ. අපි අද එහෙම සර්ව් වෙන්න කියලා ගොඩක් දේවල් ගෙනාවෙත් නැහැ. යන වීඩියෝ එක සෙට්. ඔයාලට පේනවද ගායිස් මේ මඤ්ඤොක්ක වලේ උස? මේ වගේ මඤ්ඤොක්ක එකක් අපි කවදාවත් දැකලා නැහැ. මේකට කොහොමද ලංකාවේ මේ උස මඤ්ඤොක්ක ගන්නේ? ඔව් වේනවනේ ගායිස්. අපිට අద్భుත දේවල් දැන් ගොඩක් හම්බුණා. හරි. දෙකක් විතර අපි දැන් ඇවිද්දා. හරි. ඔව් යාළුවනේ අපිට දැන් මේ අමුතු දෙයක් හම්බුණා. මේ මෙතන නිකන් එලිමහන් ප්‍රදේශයක්. බලන්න යාළුවනේ මේ එලිමහන් ප්‍රදේශයක් මෙච්චර කැලයක් ඇතුලේ මේ බලන්නේ ගුහාවක් වගේ තැනකුත් තියෙනවා යාළුවනේ මේ. පේනවනේ ඔයගොල්ලන්ට මේ මට පේන්නේ නම් මේ වගේ අර පිටසක්වල යානා බාන එකක් වගේ නේද චෙනුක? චන්ද්‍රපාල අයියා. හරි. එහෙනම් අපි දැන් මේකට මෙතන කැම්ප් එක ගහන්න බලමුකෝ. පේනවනේ ගායිස් අපි වැඩක් ගන්න ගත්තොත් වහිනවා. අද ඒ වගේම වහිනවා. ඒ වගේම ගොඩක් කළුවරයි. මේ දැන් වෙලාවත් 6:00 විතර වෙනවා. ගොඩක් කළුවරයි. අපි කොහොම හරි දැන් ඉතින් කැම්ප් එක ගහ ගන්නත් තැනක් හොයාගමු. දැන් අපි මොනවා හරි අපේ ගෙනාපු දේවල් ටිකක් කාලා ආයෙ රැටත් ඉදිරි කරගන්න ඕනේ. කැම්ප් එක ගහමු. හරි. අපි ගෙනලා තියෙන කෙලින්ම දුර බලන්න, තරු බලන්න. කෙලින්ම ඔක්කොම ගෙනලා තියෙන්න පේනවනේ. දෙනවා මට ටික. මේ මේකෙන් බලන්න උකුස. හරි. පොඩි තැනක් හම්බුණා. මේ පේනවා මේ අපි මල්ලි කෙනෙක් තමයි මේක හොයාගෙන තියෙන්නේ. මෙතන නිකන් ගස් කොළන් නිකන් අර වහලකට වගේ නැමිලා තියෙනවා අපිට පේනවා. අපිට මං හිතන්නේ අදලා මෙතන ඉන්න පුළුවන්. මොකද අපේ කැම්ප් ගහන්න ගියාම බඩු වලිනුත් මේ මෙතන මේ ඉන්න බෑ. මොකද පේනවනේ මේ ඇතුළට ඇත්තට මොකද්ද මේ උමගක් නේ? මෙතනක් තියෙනයි. උමගක් වගේ දෙයක් තියෙනවා ගායිස්. අපි මේක හොයනවා අනිවාර්යෙන් හෙට උදේ වෙනකන් අපි මේක හොයනවා. ඔයාලට මේ අප්ඩේට් එකක් දෙන්නම්. මේ පේනවනේ ගායිස්. මේ පේනවනේ ගායිස් මේ ඒක ඇතුළට කවුරු හරි යන්න පුළුවන් ඒනේ. ආව් මෙතන කටු තියෙනවා. කටු යන්න. මේ පේනවනේ ගායිස් විස කටු జాතියක් තියෙනවා. උතනින් නෙමෙයි යන. මේකෙද අපිට ගොඩක් යන්න බෑ. භයානක දේවල් වලට භයානක අත්දැකීම් වල මුණ පානවා. හරි එහෙනම් අපි අපි එකට යනවා අනිවාර්ය උදේ වෙද්දි. හරිද? හරි එහෙනම් හවසත් ඒ වෙලාවට මොනවා හරි නිකන් මොනවා හරි බිස්කට් එකක් වගේ දෙයක් කන්නයි යන්නේ. අපි කොහොමත් රැයට කන්න වෙන්නේ පාන් වගේ දෙයක්. ඒ හින්දා අපි දැන් මෙතන අපි කමු නේද මෙතන? ඔව් මේ මෙතන ඉමු කමු. හරි එන්නේ මේ පේනවනේ අපි අච්චාරුවක් ගත්ත කඩේකින් පාරේ. ඒක අපි දැන් කනවා. ඒ වගේ මේකත් ඒකත් කනවා. ඒ වගේම අපි තව ගෙනාපු බිස්කට් ඒ වගේ දේවලුත් දැන් කාලි ඉවර කරනවා. මොකද අපිට මේවා උස්සයි යන්නත් බෑ. වතුර බෝතල්ද හෙට උදේ මේක අපි මේක ඉන්නත් ඕනේනේ. හරි එහෙනම් අපි කමු. මේ අච්චාරු ගායිස් අපි ගත්තේ රුපියල් 250ක්. හරිද? අපිට දැන් මේ පාඩුයි ඒ වුණාට. හැබැයි හයි යාළුවනේ මේ පේනවනේ අපේ කට්ටිය දැන් මේක විහිළුවකට අරන් තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා මේ කැලේට ගිහින් ගිහලා කැලේ රත් කරමුලු. පේනවනේ ඔයගොල්ලන්ට ඉතින් මෝඩ අයිඩියා තියෙන යාළුවෙක් එක්කන් ආවා. ඒ චන්ද්‍රපාල අයියා තමයි ඒ වගේ මෝඩ අදහස් දෙන්නේ. පේනවනේ චන්ද්‍රපාල අයියා. ඔයාලා දන්නවද චන්ද්‍රපාල අයියා? ඔයගොල්ලෝ මිනි කැප්ෂන් YouTube channel එකත් බලනවා නේද? එහෙනම් මේකත් ආසාවෙන් බලලා අපිට subscribe කරන්න අනිවාර්යෙන්.
බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන තියාගන්න. ගොඩක් රෑවිගෙන ඉන්නේ ඔයාලට පේනවනේ. පේනව නේද? ගොඩක් රෑවිගෙන ඉන්නේ. පේනවනේ මේ කැලේ ඇතුළට නෙමෙයි අපි අද ඉන්නේ මේ කැලේ හරි ඉන්නවා. අපි එහෙනම් වීඩියෝ එක හැමෙමු. හරි එහෙනම් අපි මේ කැලේ ඇතුළට අනිවාර්යයෙන් යනවා. ඔයගොල්ලන් ගිහලා පෙන්නනවා මම. හරි. එහෙනම් පැය 4ක් විතර ගිහිල්ලා තියෙන්නේ. දැන් නම් අපි කැම්ප් එක ගන්න අනිවාර්යයෙන් ලෑස්ති වෙන්න ඕනේ. අපි දැන් කැම්ප් එක ගහන්නයි යන්නේ. එහෙනම් මේ මෙතන තියෙනවා හොඳ කැම්ප් එක ගන්න පිටිරු. ඒවා අපි ගමු. මේ චන්ද්‍රපාල අයියා අපිට කොයි වෙලෙත් වදමයි දෙන්නේ. කොච්චර හොඳ වුණත් එයා හූ කියනවා ඒ පාර ඕගොල්ලන් පේනවද? මේ යාළුවනේ ඔයාලට පේනවනේ මේ ගෑල්ලම කිසිම වැඩක් ගන්න ඒගොල්ලෝ අතර කැමරාව හම්බෙලා දැන් ඒගොල්ලෝ විකාර කරනවා. පේනවනේ. මේ පිටුරු මෙන්න පිටුරු මායි චේනුකා අයියා අපි කොළ සෙට් එක විතරයි වැඩක් කරන්නේ මේ ගෑල්ලම කිසිම වැඩක් කරන්නේ. කොල්ල ගැම්ම වැඩක් නැහැ. කොල්ලම් මේ යාළුවනේ පේනවනේ මේ කිසිම කෙනෙක් වැඩක් කරන්නේ මම ඔක්කොම කරන්න ඕනේ. ගයිස් මේ අපේ ගිනි මැලේ දිනවා. ආයි තව පිටුරු සුපිරි. මාලි මේ ගන්නකෝ. හෙලෝ යාළුවනේ පේනවනේ මේ චන්ද්‍රපාල අයියා විකාර කරන ගල් වලින් පත්තු ගන්න මේ ගිනි පෙට්ටි තියෙද්දි යාළුවනේ හෙලෝ මේ චන්ද්‍රපාල අයියා පිස්සු. ඇත්තට මේ චන්ද්‍රපාල අයියා නම තියෙන එක හොඳයි නේද? චෙනුකකින් නම ගැලපෙන්නේ නැහැ නේද? ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. චන්ද්‍රපාල අයියාට කැමති කට්ටිය ලයික් එකක් දාගෙන යන්න. අම්මෝ හරියට මහසි. මේ ඔන්න එහා ඉන්නේ නම් ගිනි පෙට්ටි එක පත්තු කරලා දාන්න. යාළුවනේ ඒක ඇවිලෙනවා මට ගොඩක් සතුටුයි. ඔක නිවෙනවා. චන්ද්‍රපාල අයියේ මේ අසුබ කතා කියන්න එපා. ඊහො දාන්න. අයියෝ නෑ ඇවිලෙනවා. යාළුවනේ හොඳයි. ඔන්න ඉතින් යාළුවනේ අපේ ගිනි මැලේ ඇවිලෙනවා මම තියන්නේ නියමටම. පොළක් දාන්නේ වෙඩි හඳක් ඇවිලෙනවා කිසිම දෙයක්. වීඩියෝ කරනවනේ. අනේ එකයි දෙක තුනේ. හරි. එකයි දෙක මේ පැත්තේ වල්ලූලන්ට උගුල් ඇදලා තියෙනවා. අපි ළඟ තියෙනවා ටෝච් එක. එපා ළමයි නතර. ඒවා ඉතින් ඉන්නකොට අපි ගාව ටෝච් එක කියලා අපි ගාව ටෝච් තියෙනවා. ඒ වුණාට අපි දැන් මේක අවුල ගන්නත් ඕනේ නේ. හරි. යාළුවනේ පේනවනේ අපේ ගිනි මැලේ ලොකු. හරි. ඔයාලට මේක හොඳයි නේද? කමෙන්ට් එකක් දාගෙන යන්න. යාළුවනේ ඔයාලට මතකද අපි පටන් ගද්දින් පෙන්නුව හොල්මන් ගෙදර. අපි එතන එහා පැත්තේ තමයි අපේ කැම්ප් එක ගැහුවේ. ඒ ගේ ඇතුලේ ගහන්න බෑ වවුල්ලු පිරීලා. අපි එයින් දෙතන එහා පැත්තේ ගැහුවේ. පේනවා ඉතින් මේ ගෙදර හරිය ගොඩක් කැලෑව තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින් හොඳටම. හරි. එහෙනම් අපි මේවා කරමු. පේනවනේ යාළුවනේ මේ චන්ද්‍රපාල අයියා කොයි වෙලෙත් මොන හරි වැඩක් කරනවා. එයා හරිම ක්‍රියාශීලී කෙනෙක්. හරිම හොඳයි. මේ ඉන්නේ යාළුවනේ ලෙෂාන්. එයාත් චන්ද්‍රපාල අයියට වඩා බාලයි. නමුත් එයා කොයි වෙලෙත් වැඩ කරනව නෙමෙයි. එයා වැඩ අනා ගන්නවා. ඒක තමයි එයාගේ විශේෂත්ව හැකියාව. එහෙනම් අපි ගේ ඇතුළට දැන් පොඩ්ඩක් ගිහිල්ලා එන්න රෑ වෙලා. අපි රෑ වෙලත් ආයේ යනවා. දැන් ටික රෑ වුණා. අපි ආයේ රෑම වෙලත් ආයේ යනවා මේ ගේ ඇතුළට. එතකොටත් ඔයාලට සද්ද වගේක් ඇහුණා නේද? විදුලි සද්දයක් ඇහුණානේ. සද්ද වගේක් ඇහුණා නේද guys? ඔයාලටත් ඇහුණාද ඒ සද්දේ? මේ අපිට සද්ද වගේක් ඇහුණා ගේ ඇතුළෙන්. දැන් ගොඩක් කළුවරයි ඔයාලට පේනවා ඇතිනේ. ගොඩක් කළුවරයි. සද්ද ගොඩක් ඇහෙනවා අපිට මේ ගේ ඇතුලේ. බයි බයි. ඒ වුණත් මේ අපි මේ තියෙන අපි ආපු කැලේ මේ පැත්ත. හරි හරි ඊට පස්සේ මේ දැන් අපි දැන් යන්නයි හදන්නේ. හරි එහෙනම් අපි හෙලෝ යාළුවනේ දැන් නම් වෙලාව කීයද වෙලාව? හරියට 8යි වෙලාව. අපි තව ටිකකින් ටෝච් උත් අරගෙන යනවා මේ අර ගේ පැත්තට. ඊට කලින් අපි හොල්මන් ගේම්ස් කරලා යනවද නැත්නම් ඒ ගෙදරට ගිහිල්ලා කරමු. ගිහිල්ලා ඇවිල්ලා කරනවා යාළුවනේ. ඔයාලට පේනවා ඉතින් අපේ කොල්ලෝ ටික ගිනි මැලේ අවුරුව ගන්න පුදුම වෙහෙසක් දරන්නේ. හරි එහෙනම් අපි හම්බෙමු. යාළුවනේ දැන් අපි ආයේ කට්ටියම එකතු වෙලා රෑ වෙලා මේ ගේ ඇතුළට යන්නයි හදන්නේ. පේනවනේ යාළුවනේ ටෝච් අරගෙන යන්නේ කොල්ලෝ. කොල්ලෝ රෙඩි පිට යන්නේ. අපේ බෑග් ටික නම් අර ගිනි මැලේ ගහපු තැන අපි තියලා ආවේ. කමන්නේ අපිට ඕන කරන බඩු ටික විතරක් අපි අරගෙන දැන් මේ ගේ ඇතුළට යන්නයි හදන්නේ. හරි යාළුවනේ එහෙනම් අපි යන් ඊටක සෙට් එමු. හරි යාළුවනේ එහෙනම් අපි ඊළඟ එමු. එයාගේම අපි දැන් මේ ගේ ඇතුළට ගියත් අපි මේ ගොඩක් කළා මේක ඇතුළට ඉන්නේ. මොකද මේක ඇතුළේ ගොඩක් සද්ද එනවා. අපි යාළුවනේ පේනවනේ මේ ගේ ඇතුළේ ගොඩක් අඳුරුයි. ඔයාලට පේනවා ඇති.
එහෙනම් අපි දැන් මේ ගේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ. තේරෙනවද යාළුවනේ? වෙන් ගොඩක් අඳුරු දෙයක් ඇතරම අපි ගොඩක් බයලා ඉන්නේ. ඔව් යාළුවනේ පේනවනේ. මේ ගේ ඇතුළ ගොඩක් අඳුරුයි. මේ ගේ ඇතුළ කිසිම එළියක් නැහැ. අරුම ගානේ බල්බ් එකක්වත් නැහැ. ඒක අපිට පරණ සවල් වගේ ඉක්කුයි. ලෑලි ගෑලි වගේ ඉක්කුයි හම්බුණා. බලන්න මේ ගේ ඇතුලේ වවුල්ලු ඉන්නවා අපිට ඒක බලන්න බෑ අපේ පැත්තට එනවා අපි දැන් මේ යන්නේ ගේ මේ කැලෑවක් කියන්නේ මේ අර ලීටික හරියට හදන්නේ කොහෙලා අර පේනනේ යාළුවනේ මේ කාස්සේ කොමක් හරි තියෙනවා යාළුවනේ මේ ගේ ඇතුලේ මොකක් හරි වුණා අපි ටෝච් එකේ පත් වෙන්නේ නැහැ මේ පේනවනේ අනිත් කට්ටියගේ ටෝච් උත් ටික නිමි යන්නේ අපි එයින්ද මේ ගෙදරින් එළියට යනවා නේද සියනුක අපි යන්නේද ඉක්මනට කෝරුකුත් ඔව් යාළුවනේ මොකක් හරි එකක් දැක්කා අපිට ගන්න මේ ගෙදරින් යනවා එළියට එන්න කට්ටියන් මේ කට්ටිය මාව නේද අපි යනවා ගෙදරින් එළියට අතිබ්බා අපි එන්න යනවා ගෙදරින් එළියට පේනවනේ යාළුවනේ ගොඩක් අඳුරේ නම් අපේ ගිනි මෙලේ නා ඇත්තටම නිමිලා යනවා එයින්ද අපි දැන් ටෝච් වලින් තමයි ඉන්නේ ඕන් පේනවේදී ටෝච් එකත් එළියේ නෑ යාළුවනේ අපි දැන් කණ්ඩායි යන්නේ කාලි වෙලා අපි ගේම්ස් කරනවා තව ඔබ කන්නේ නෑම යාළුවනේ මේ පේනවනේ කණ්ඩවත් දෙන්නේ මේගොල්ලෝ අනේ දීපන් එකක් කරේ අපේ කප්පිය පොළොව යාළුවනේ කන්නේ යාළුවනේ අපේ කට්ටිය කොණ්ඩවල රණ්ඩු වෙනවා යාළුවනේ මේ අපේ කට්ටිය පිස්සු වැඩ ගන්නවා මේ පුච්ච කරනවා මේ අපේ කට්ටිය කැලෑ වවුලනවා ඒ පාර ගිනි මෙලයක් අවුල ගන්න බැරුව කැලෑවක් අවුලන්න යනවා මේ කට්ටිය බයි මේ කැලෑව ඇවුලුනොත් මේ කැලෑව අවුලන්න ආයි තියන්නේ කවුරුත් මේ කියන්න එපා හරි අපි තියනවා හරි